ඔන්න ඉතින් අපේ මල්ලි කෙනෙක් තමයි මේක අරන් දිනේ අය සුපිරියර් හොඳටම හොඳයි කියනවා ඔන්න අය කියන්න වචන නැහැ ඉතින් ඒ වචන හැවගේ නේද ඔන්න 4.5 කියන්නේ ඇයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් ම තමයි ඔන්න අපි එන්ජින් රූම් එක බලමු ආයෙ ඉතින් පේනවනේ ඔයිල් ටිකක්වත් ලීක් වෙලා නැහැ නේ මේ බ්‍රෑන්ඩ් නිව් වගේම තියෙනවා බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් ම තියෙනවා ෆ්ලැට් වෙනවා අර මෙහෙමත් මුකක් හිටින්නේ නැහැ නේ ඔව් ෆුල්ම ෆ්ලැට් වෙනවා ඊට පස්සේ අරකට මෙහෙම උස්සන්නත් පුළුවන් ඒකත් මම පෙන්නන්නම් එහා පැත්තත් පුළුවන් මේ විදිහට ආයි ඔන්න අලුත් දවසක් අයියා කොහොමද හොඳින් ඉන්නවා. ඉතින් ඔන්න අදත් අපි දෙන්න යන්නේ තවත් වාහනයක වීඩියෝයක් කරන්න. ඉතින් මේ නම් අපි දෙන්න යන්නේ තුන්වෙනි වාහනේට නේ. තුන්වෙනි එක. ඒ කියන්නේ ඔයාලා දැන් මේ වෙනකොට වීඩියෝ බලලා දෙනවා. එකක් අපි වරායටම ගිහිල්ලා කරා. ඊළඟ එක මේ අපි ළඟම රේස් එකකට ගියා. මම ඊට පස්සේ යාරිස් එක ක්ලියර් කරන්න අයියා ආවේ නෑ. මම ගියා කොහෙද ගාල්ලේ අපේ කොරියාවේ යාළුවෙකුට මංජුට. දැන් අද අපි යනවා කොහෙද මේ යන්නේ අයියා? මාතලේ පලාපත්තල. මාතලේ පලාපත්තල අයියාගේ යාළුවෙකුට ගෙනාවා Honda Fit එකක්. දැන් ෆොටෝ නම් දාලා දෙනවා. ඔන්න ඒක දැන් මේ බලන්න සහ ඒක වීඩියෝ එකක් ගේන්න තමයි යන්නේ. ඉතින් Honda Fit මොකක්ද අයියා කියන්නේ විස්තරේ? Honda Fit 2023 නේ. ඔන්න 1500cc high pace නේ. ඉතින් ඔන්න දැන් මේ වෙනකොට අයියා වාහන කීයක් විතර අපි දැන් අපි 25ක් විතර ගෙනාවා නේද? 25ක් විතර ගෙනා දෙනවා. කරන්න බැරි වුණා. ඇත්තටම ඒ කියන්නේ රට වටේ වනේ පොඩි ඔය අපිට කරගන්න ලේසි ඒවා. දැන් මේ මාතලේ පාරේ ඕලිකන්ද මේ ග්‍රවුන්ඩ් එක ළඟ ඉන්නේ. ලස්සන පැත්තක්. ඉතින් දැන් අපි මීට යන්නේ. අපි නම් ගිහිල්ලා අපි යන්න කොච්චර ලෑයිද? පැය භාගයක් ඇයිනේ. පැය භාගයක්. අපේ ගෙවල් ළඟ ඉඳලා පැය භාගයක්. ඉතින් දැන් කියන්න ඕන ඇත්තටම රට වටේම අපි අරන් තියනවානේ. වාහන අරන් තියෙනවා. සමහරව අපි දැක්කෙත් නැහැ. අපි දැකලත් නැහැ. මේ හැබැයි අපි හොයාගෙනත් දෙනවා. තව කියන්න ඕන මේ බිස්නස් වෙන නොවන එක වෙනවා. අපේ වීඩියෝ බලලා දැන් සෑහෙන දුර ඉඳලා අපි හම්බෙන්නත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිටත් ඔයාලා ලොකේෂන් දානවා නම් ඒ කියන්නේ අපි ඇවිල්ලා හරි කරනවා. ඉතින් දැනටත් ඉතින් ඉස්සරහටත් දිගටම විශ්වාසයෙන් දැනට අපිත් එක්ක ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් මේකත් බලන්න කොහොමද වෙන්නේ කියලා නේ. සමහර වාහන ඉතින් අපි දැකලත් නැහැ. අපි දැකලත් නැහැ. ගන්න කට්ටිය දැකලත් නැහැ. ගන්න කට්ටිය දැකලත් නැහැ. මේ ගන්න කට්ටිය දැකලා නැහැ කියන්නේ ඉතින් රටවල ඉන්න කට්ටිය අපේ යාළුවෝ ගන්නවනේ. එයාලා දැකලා නැතුව ඉතින් අපි යාළුවගේ ගිහිල්ලා දෙනවා. ඒකට සාක්ෂියක් තමයි ඔය දැන් අපේ යාළුවගේ මන්ජුගේ එක. ඉතින් ඔන්නම තමයි. ඉතින් මේ අපි ගිහලා බලමු මේක කොහොමද කියලා. යා. අපි දැන් ඉන්නේ ඓතිහාසික අලුවිහාර රජමහා විහාරස්ථානයේ පහු කරගෙන ඔන්න ආවේ Honda Fit එක ආයි ස්ටාර්ට් කරනවා දැනෙන්නව නැහැ නේ ස්ටාර්ට් එක ජපාන් නේදින ඔන්න මෙතන දැනලා දුවලා දිනවා 15159යි කැමරා සුපිරිම කැමරාවක් තියෙනවා ඔන්න අපි ආවා අපේ Honda Fit එක බලන්න ඉතින් මෙන්න මෙහෙම තියෙන ඔන්න අපි ආවා Honda Fit එක තියෙනවා මේ කොහමද අයියා හොඳයි නේද? නියමනද තියෙනවනේ ඔන්න හොඳම ඇලෝවිල් සෙට් එකකුත් එක තියෙනවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් අපිට කියන්න ඕනේ ඒක හේතුව නිසා කස්ටමර්ගේ මොන පින්නන්න බෑ මෙයාලා ආවේ. මේ එන්නකෝ පොඩ්ඩක් කතා කරමු. මෙයා නෙවෙයි නේද? ඔව් මේ ඒක දැන් අපි LC කරලා කොච්චර කළාද? මේක LC කරලා මාස එකමාරක් විතර ගියා. මාස එකමාරක් වගේ දැන් මෙන්න වාහනේ තියෙනවා. ඔන්න අපි බලමු ඇතුළ කොහොමද කියලා. මාරම ලුක් එකක් තියෙනවා. ප්‍රීමියම් ක්වොලිටි එකට තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඔන්න ස්ටියරින් වීල් එකේ මල්ටි ෆන්ක්ෂන් ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ මෙතන කප් හෝල්ඩර්, පවර් බටන් එක එතන තියෙනවා. ඊට පස්සේ මේ වගේ ඩිජිටල් ස්ක්‍රීන් එකක් තියෙනවා.
මාරු ලුක් එකක් තියෙන. ඉතින් මේ වෙනකොට කිලෝමීටර් 15000 ගානක් දුර තිබ්බේ. අපි කියනකොට මේ මල්ලි ඊට පස්සේ මෙතන මොනිටර් තියෙනවා. මෙතන ජපානයේ පාවිච්චි කරපු එක්කෙනා මේ බූෆර් එකට දීලා තියෙන මේ රිමෝට් එකක්. ඒක යාලා අයින් කරලා තිබ්බේ නෑ. හරිම වටිනවා. ඒකට මෙතන පාකින් බ්‍රේක් හෝල්ඩ් ඒ වගේම කියන්න ඕන මේකේ ක්‍රූස් කන්ට්‍රෝල්, එතකොට ලේන් ඩිපාර්චර්, මෙතන ඩ්‍රයිව් මොඩ් එකට දාන ස්විච් එක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට පවර් අවුට්පුට් එක තියෙනවා. එතන USB පෝට් සහ පවර් මේක තියෙනවා අවුට්පුට් එක. ඉතින් මේ වගේ කප් හෝල්ඩර් තියෙනවා. මෙතන වෙනම තව ස්පේස් එකක් තියෙනවා. ඒ වගේ හොඳ ඉඩකඩක් තියෙනවා. ඔන්න මේ පැත්ත AC. ඊට පස්සේ ඉන්න මෙතන තියෙනවා තව කැබින් දෙකක් තියෙනවා මේ විදිහට. මෙතන ඩොකියුමන්ට් දාගන්න වගේ තැන. හොඳ ඉන්ටීරියර් ඩිසයින් එකක් තියෙනවා. තව හොඳ ඉඩක් තියෙනවා මෙතන මේ හරියට. මෙතන ඊට පස්සේ මෙතන ඩෑෂ් කැම් එකක් තියෙනවා වෙනම මේ පාවිච්චි කරපු කස්ටමර් මේ ජපානයේ කස්ටමර් එකක් යූස් කරපු එක. එතකොට මෙතන මෙහෙම මේ වගේ කැබින් එක තියෙනවා. හොඳ ඉඩක් තියෙනවා මේ. සෑහෙන ඉඩක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා. ඊට පස්සේ සයිඩ් කර්ටන් එයා බෑග් ඒ පැත්ත තියෙනවා. එයා බෑග් මෙතනත් එයා බෑග් එක තියෙනවා. මෙතනත් එයා බෑග් එක තියෙනවා. එයා බෑග් 2 3 4 ඒ පැත්ත තියෙනවා. ඉතින් ඔන්න මේ වාහනේ ගත්ත මල්ලි කිව්වා ඊ පවර් එක එක්ක එතකොට බැටරියත් එක්ක හයිබ්‍රිඩ් එක ඔක්කොම කොහොම හරි තෙල් වැඩ කරනවා 30කට ආසන්න වැඩ කරනවා කිව්වා. ඔයාලා එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටිය ඉන්නවනම් හොඳ ෆිට් එකේ අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ තෙල් වැඩ කරනවා කියන්නේ හොඳ තත්ත්වයක්. ඉතින් ඔයාලා ගන්නවා නම් අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔන්න මෙතන සීට් සෙට් එක මේක නම් සුපිරිම සීට් සෙට් එකක්. නොහොමයි. මේ පැත්ත කොහොමයි? ඔස්සේ පිටිපස්ස හපෙන්නන්නම් අපි. මේ පැත්තත් ඔන්න හොඳටම තියෙනවා. සෑහෙන ඉඩක් තියෙනවා. ඔන්න මෙතන USB පෝට් එකක් තියෙනවා. USB C type දෙකක් තියෙනවා. නෝම තියෙනවා. ඔන්න පිටිපස්ස මේක ඔන්න සබ් වූෆරෙත් තියෙනවා. ඒක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. නෝඩ් එකක් එන් නෝඩ් එක හොඳ බ්‍රෑන්ඩඩ් එක. ඔයගේ මේ වගේ ස්පේස් එක සාමාන්‍යයෙන් බෑගේජ් දෙකක් වගේ දාගන්න ඉඩක් තියෙනවා. හොඳ ඉඩක් තියලා තියෙනවා. මේක පල්ලෙහාට දාන්න පුළුවන් යා ෆුල් ෆ්ලැට් වෙනවා මේක. මේක ෆුල්ම ෆ්ලැට් වෙනවා. අර මෙහෙමත් කොන්ටැක්ට් ඉන්නේ නැහැ නේ. ඔව් ෆුල්ම ෆ්ලැට් වෙනවා. ඊට පස්සේ අරකට මෙහෙම උස්සන්නත් පුළුවන්. ඒකත් මම පෙන්නන්නම්. ඉස්සරහින් මෙහෙම උඩටම උස්සන්න පුළුවන්. පොඩ පින්න. ඒ කියන්නේ ෆ්‍රිජ් එකක් වගේ උස්සන්න. එහා පැත්තත් පුළුවන් මේ විදිහට. මේක මේ විදිහටම යක් වගේ දාන්න මොනවද දාන්න. ඔන්න මොන හරි දාගෙන යන්න උනත් පුළුවන්. මේක ෆුල් මේ පිටිපස්ස සීට් එක හොඳටම උස්සන්නත් පුළුවන්. දැන් මේක උස්සනකින් සීට් එහෙම මේ යට සුද්ධ කරගන්න හරිම ලේසි. මේ කවර එහෙම කියන්නේ මෙතන ඕනනම් වෙන මොන හරි දාගන්න ඕන එහෙම දාගන්නත් පුළුවන්. නැත්නම් අර පැත්තෙන් දාගන්නත් පුළුවන්. දාගන්න නෙමෙයි මේක හොඳට නිදා ගන්නත් පුළුවන්. නිදා ගන්න උනත් පුළුවන් නේ. ඔන්න ඔහම තමයි බාණ්ඩේ. ඔන්න ඉතින් අපේ මල්ලි කෙනෙක් තමයි මේක අරන් දිනේ. අය සුපිරියර් හොඳටම හොඳයි කියනවා. ඔන්න අය කියන්න වචන නැහැ. ඉතින් ඒ වචන හැවගේ නේද?
සුපිරි භාණ්ඩයක් නේද? නියමයි ඔක්ෂන් කීයදයි ඔක්ෂන් ග්‍රේඩ් මේකමාලි ඔප්ෂන් ග්‍රේඩ් 4.5 එක. පේනවනේ සමහර කට්ටිය 4.5 කියන්නේ කොහොමද කියලා අහනවා. බලන්න කොහමද කියලා. ආයේ කියන්න දෙයක් නැහැ. පොද්දටම තියෙනවා ඉතින්. ඔන්න අපි එන්ජින් රූම් එක බලමු. ආයේ ඉතින් පේනවනේ ඔයිල් ටිකක්වත් ලීක් වෙලා නැහැ නේ මේ. බ්‍රේක් ඔයිල් ගතන. බ්‍රෑන්ඩ් නිව් වගේම තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එක තියෙනවා. බැටරිය එන්ජින් එක මේ දුවලම නෑ වගේ නේ. ඔන්නම තමයි මේ Honda නම් පළවෙනි එකනේ Honda Fit එක. Honda Fit පළවෙනි එක. Honda Fit පළවෙනි එක මේකත් ඉතින් ඊට පස්සේ අපෙන් ගණේ කියලා හිතුවා නිසා රූක්ස් එකට උනා වගේ. ගත්තොත් ඒක අපි අරන් දෙමු හොඳ වාහනයක්. අනිවාර්යෙන් ඔන්න කතා කරන්න විශ්වාසයෙන් මේ වගේ වැඩේ වෙනවා. ඉතින් මේක පත්කල්ගේ හේතුවක් මත අපේ කස්ටමර් මේකට වීඩියෝ එකට එන්නේ නැහැ. ඉතින් ඒක එයාගේ කැමැත්ත. ඉතින් ඒ වුණාට ඔන්න අපි ඇවිල්ලා අපිට ඕනද මේ වීඩියෝ එක අපේ පූර්ණ සහයෝගය දුන්නා. සහයෝගය දුන්න ඇත්තරම මේ තිබුණේ එනම අර බිල්ඩින් එකේ යට ඉතින් එළියට අරගෙන මෙතන ඉඩ තියෙන තැනකට දාලා මල්ලි හරිම සතුටුයි පට්ටම සතුටුයි කියනවනම් මාරම ඒ කියන්නේ එයා හැපි නේ හැපි ඉතින් ෆුල් හැපි ඉතින් අත්‍යවශ්‍යම කෙනෙක් කියනවනම් දෙන්නන්නේ එයාට කතා කරලා ඔව් එයාට කතා කරලා විස්තර අහගන්න. ඔව් සවුන්ඩ් එකත් සුපිරියටම තියෙනවානේ මෙතනම තියෙනවා. සවුන්ඩ් එකක් තියෙනවා මේකේ සවුන්ඩ් සෙටප් එක සාමාන්‍ය 40 50ක් විතර නැති නේ 50 දක්වනවා මේ කස්ටමර්ගේ chance මේ වාසනාව. තමයි කියන්නේ මේ කන්ට්‍රෝල් එකත් එක්ක නැහැ ඉතින් ඔක. මේව සමහර ඒවා අයින් කරනවා නේ මේ කන්ට්‍රෝල් එකයි ඔක්කොමත් එක සෑහෙන ලකි ඉතින් ඔන්න සුපිරි වාහනයක් ඉතින් අපෙන් ඔන්න මේ වගේ එකක් ගන්න ඕන නම් කතා කරන්න ඉවරයි. මොකද කියන්නේ කතා කරන්න කතා කරන්න එකක් අරන් දෙන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ජය වාහනේ ඇතුලේ ඉඳලා. අපි ඔන්න Honda Fit එකේ වීඩියෝ එක කරලා එන ගමන් නේ. හරිද? අන්තිමෙන් තව පොඩ්ඩක් දෙයක් පෙන්වන්න හිතුණා. මෙන්න ගන්න. හරිද? මේ වෙල්යාය. එතකොට මෙන්න මෙතන ගලේ වෙල 28 කිලෝමීටර කියලා තියෙනවා. බහැලම් වෙන්නන්න. ඇවිල්ලා ඉන්නේ අපේ FB15 එකේ වාහනේ. මෙන්න මේ ගෙදර තියෙනවා. මෙන්න මේ ගෙදෙට්ට පයින්ට එහෙම හරිද? මේ ගෙදෙට්ට මොකක්ද අයියා කියන්නේ? මේක දෙට එන්න නියමිතයි Nissan Roots කාර් එක. Nissan Roots එකක් එන්න නියමිතයි. නියමිතයි හරිද? 3 වෙනිදා යනවා ලංකාවට. 3 වෙනිදා. ඒ කියන්නේ තව දවස් අද 26 6යිනේ. අද 26යි හරිද? මේක අනිත් පැත්ත කරලා වෙනන අද 26යි. 3 වෙනිදාට එන්න තියෙන්නේ. එතකොට ඇවිල්ලා ක්ලියර් වෙලා එනකොට සාමාන්‍යයෙන් කොහොමද? සාමාන්‍යයෙන් 10 වෙනිදා විතර 10 12 වගේ වෙයි. එතකොට ඊට පස්සේ ආවෝ වෙලාවට අයියා සමගින් හම්බන්තොට ගියොත් නිතින්ට මෙනවා වාහනේ. සතුටුයි. සතුටුයි කියන්නේ පළවෙනි සතුටුයි. එහෙනම් එච්චරයි ඔන්න අපිටත් සතුටුයි නේද? අවුලයි ගන්නව නම් ගන්න Nissan Roots. කොහොමද රනින්? තෝ අංකල් කොහොමද? හොඳයි යා. සැටිස්ද? හොඳටම සතුටුයි. හොඳටම සතුටුයිනේ. ඒකෙමුත් හම්බ වෙනවා. එහෙනම් එතක අපේ දැන් ඔය Honda Fit එකක් බැලුවා. විශ්වාසයෙන් වගකීමෙන් වාහනයක් ගෙන ගන්න කතා කරන්න අපිට කතා කරන්න මෙන්න නම්බර්ස්. එහෙනම් ජය වේවා.